ආයුබෝවන් සුබ මධ්‍යහනක්. ඔබ ස්වාධීන රූපවාහිනී දිවපුවත් විකාශයස් දෙසති භික්ෂු පුහුණු පාඨමාලාවට ඉහළම ප්‍රතිචාර ලැබමින් පවතින බව නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ හා දෙකඳුවල භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කිරම විමලජෝති ස්වාමින් වහන්සේ පවසති. හොරණ කහටපිටියේ දෙකඳුවල භාවනා මධ්‍යස්ථානයේ මේ වන විට 850කට අධික පිරිසක් දෙසති භික්ෂු පුහුණු පාඨමාලාව හදාරා තිබේ. තවත් 14 දෙනෙක් මෙම පාඨමාලාව හදාරා පසුගියදා නිම කළහ. ඒ නිමිත්තෙන් පැවති දහම් හමුවකදී පූජ්‍ය කිරම විමලජෝති ස්වාමින් වහන්සේ කියා සිටියේ 1994 සිට මෙම මධ්‍යස්ථානය හරහා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වණක් පිරිසටම දහම් පුහුණු වැඩසටහන් පවත්වන බවයි. දේශීය මෙන්ම විදේශිකයන්ද ආගම් කුල ભેදයකින් තොරව ආගමික වතාවත්වල නිරත වෙමින් සිටින බව උන්වහන්සේ පැවසූහ. නේවාසිකව ඉඳගෙන භාවනාව පිළිබඳව මූලික දැනීමක් ලබා ගැනීම සඳහා තමයි ආරම්භ කළේ. අපේ තරුණ පිරිස් විශාල වශයෙන් නොමග යනවා දැකලා පටන් ගත්තා. තායිලන්තේ කාම්බෝජ ලාවොස් රටවල් වල තියෙන වගේ දෙසති දහම් පුහුණු වැඩසටහන්. අපේ සිංහලකම් බෞද්ධකම් පිළිබඳව, මනුස්සකමේ ඇති වටිනාකම් පිළිබඳව, ස්වභාව ධර්මයේ ඇති වැදගත්කම් පිළිබඳව මේ ඇයට හොඳ අවබෝධයක් ඒ සති දෙක තුල ලබා දෙන්නට කටයුතු කළා. හුඟක් අය තරුණ ළමයි තුල තිබිච්ච හාමුදුරුවෝ කෙරෙහි තිබිච්ච කලකිරීම නැති වුණා. ඊළඟට දේශපාලන වශයෙන් මානසිකව වැටලා හිටපු ළමයින්ගේ මනස හදන්න පුළුවන්කම ලැබුණා. වැරදි වැඩ කරපු බොහෝ තරුණයින් යහමඟට යෙදුණා. මෙහෙණින් වහන්සේලා කණ්ඩායම් වශයෙන් ගෙනල්ලා ඊට අමතරව පුහුණු කිරීම ලබා දෙනවා. දේශීය විදේශීය අයට එදා මෙදා තුල දසදහස් ගානකට ආයතනයෙන් පුහුණුව ලබා දීලා තියෙනවා. අනාගතේ මා බලාපොරොත්තු වෙනවා ලංකාවේ ඉන්න මෙහෙණින් වහන්සේලා ඉගෙන ගන්න අයට මෙතන ගෙනල්ලා කණ්ඩායම් වශයෙන් අවශ්‍ය ධර්මඥානය ඒ වගේම පිරිත් කියන්න උපදේශනයේ භාවනා පිළිබඳව දැනීමක් ලබා දෙන්නට. ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් සේවා බලකායේ විනය ආරක්ෂකයින්ගේ විවිධ ප්‍රසංගයක් පසුගියදා නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රන්හලේදී පැවැත්වින. යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ජගත් ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රසංගය පැවැත්වින. ශ්‍රී ලංකා යුද